සතේ ජනප්‍රියම සින්දු හැම හිට්ස් of the week අහකිනවා මේ ඉන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මැදිරියට. හිස් අතින් මේ අලුත්ම සින්දුවක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. අපි අත් එක්ක කතා කරන්න තමයි හදන්නේ මේ වෙලාවේ නටාෂා රත්නායක. ඉතින් කොහොමද? අයිබෝන් thank you මාව invite කරාට. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ නටාෂා? මේ දවස්වල ඉතින් හොඳින් මේ සින්දුව හොඳ ප්‍රතිචාරات එක්ක එනවා. ඉතින් ඒක ඇතර මම හිතුවේ නෑ මොකද මම වෙස්ටර්න් ආටිස්ට් කෙනෙක් හින්දා ගොඩාක්ම කියලා තියෙන්නේ හොඳ. කියන්නේ 99% කියලා තියෙන්නේ හොඳ. ඉතින් ඒක අරගෙන මම හිතනවා ඉස්සරහට තව සින්දු රිලීස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. දැන් එනකොටම මේ මට කිව්ව හරිය ලස්සන කතාවක් මේ අවුරුදු 7කට පස්සේ කැරියෝකි කියන්න ගියා කියලා. අයියෝ. එක්ස්පීරියන්ස් එක. ඊයේ අතර මේ ඒක ස්පොන්ටේනියස් ඩිසිෂන් එකක්. අපි දිනවලට ගිහිල්ලා ඊට පස්සේ කැරියෝකි ගියා යාළුවොත් එක්ක. අපි හිතුවේ නෑ එච්චර රෑ වෙනකන් යයි කියලා. ඉතින් උගුර මේ බෑන්ඩ් ඉවනකම් සින්දු කිව්වා. ඉතින් අර අවුරුදු 7ක දේවල් එක දවසින් ඉවර කරාද? ඔව්. නෑ ඇත්තට මම සාමාන්‍යයෙන් යන්නේ නැහැ කැරියෝකි. ඉතින් මම ඇත්තට එකක් තියෙන කැරියෝකි ගියාම ටිකක් නර්වස් වෙනවා. මොකද ගොඩාක් කට්ටිය එනකොට ඒගොල්ලන් අර ප්‍රෙෂර් එක දානවා මේ නටාෂා ඇවිල්ලා මේ සින් කරන්න ඕනේ කියන එක. හැබැයි මම හිටියේ ඇත්තට ගොඩාක්ම කිට්ටු යාළුවොත් එක්ක. ඉතින් මේ අවස්ථාවේ ඒගොල්ලන්ව මතක් කරනවා අස්ලාන් නාඩියා ජූඩ් හොයි මගේ හස්බන්ඩ්ව ඒගොල්ලන්ත් එක්ක තමයි ගියේ. ඉතින් මම ඇත්තට නිදා ගන්න යනකොට මම හිතන්නේ 4යිද කොහෙද හොඳ වෙලාවට එලාම්ස් තියෙන්නේ. ඔව් නැත්තම් අද වෙලාවට ඉන්නේ. හරි එතකොට ඔය අපිට කියන්න දැන් නටාෂා කොහොමද සංගීත ගමන පටන් ගන්නෙ කොයි කාලෙද? සංගීත ගමන පටන් ගන්න ඇතර අවුරුදු 7ේදී මම කොයර්ස් වල තමයි සිං කරේ මේ ඉස්කෝලේ කොයර් එකේ චර්ච් කොයර් එකේ ඒක තමයි මගේ ග්‍රවුන්ඩින් එක. ඊට පස්සේ මම හිතන්නේ 98 වල අවුරුදු මගේ ටීන්ස් වල හිටියේ මට ආරාධනාවක් හම්බ වෙනවා මේ බෑන්ඩ් එකක් එක්ක සිං කරන්න. ඒකත් ඇත්තට මම හිතුවේ නෑ මේ දිග ගමනක් එයි කියලා. කෙටියෙන් කියනවා නම් ඒ අපාර්ට්මන්ට් එකකට මේ සයින් කරන්න යනකොට ඒ ලෑන්ඩ්ලෝඩ් මගෙන් ඇහුවා නටාෂා ඔය අඳුරන යාළුවෝ ඉන්නවද මේ අපි මේ බෑන්ඩ් එකට හොයනවා සින්දු කියන ඉංග්‍රීසි ඇත ඒක ඉංග්‍රීසි බෑන්ඩ් එකක්. මේ සිංහල යනවා රට. ඉතින් යාව රිප්ලේස් කරන්න හොයනවා කෙනෙක්. ඉතින් මම ඉස්සර ඉතින් නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඒ දෙද්දී මම නිකමට මං කිව්වා මේ මිස් සුනේත්‍රා මම බෑන්ඩ්ස් වල නම් කියලා නෑ. හැබැයි කොයර් එකේ සිං කරලා තියෙනවා. ඊට පස්සේ මගෙන් අහුවා වා සිං කරන්න පුළුවන්ද? I said මම දන්නේ නැහැ. ඇත්තට මගේ වොයිස් එක මේ බෑන්ඩ් එකකට ඕකේද කියලා. යකෝ නෑ වා යන්න ගිහිල්ලා ඔඩිෂන් කරලා බලමු. ඉතින් එන සතියේ මම ගිහිල්ලා ඔඩිෂන් කරලා ඊට පස්සේ ඉංග්‍රීසි වලින් කියනවා නම් the rest is history. එදා ඒ ආපු ගමන තමයි මේ තෙක් ඇවිල්ලා තියෙන්නේ. මම how I consider it is හැම එක්ස්පීරියන්ස් එකක්ම මට ලොකු lessons like පාඩම් ඉගෙනගෙන තියෙනවා. I think හැම එක්ස්පීරියන්ස් එකක්ම මාව තව අර encouragement I don't know how to say it in Sinhala. I කියන්නේ මාව ධෛර්යමත් කරලා තියෙනවා. ඉතින් ඒ ආව ගමන තමයි දැන් මෙතෙක් දැන් මම මේ තැන ඉන්නේ. ඔයගලන්ට කතා කරන්නේ හින්දා. එදා පටන් ගත්ත ගමන මේ වෙනකන් අකන්න වාපු නිසා අද මෙතන ඉන්නවා. හැබැයි ගොඩක් සිංහල කියන්නේ ටිකක් බය හිතනවා. මොකද මගේ සිංහල අර උච්චාරණය and මම සාමාන්‍යයෙන් හිතන්නේ ඉංග්‍රීසි වලින් ඒක ට්‍රාන්ස්ලේට් කරනකොට වචන එන්නේ නැහැ ඔළුවට. ඔව්. ඉතින් අර ඊට පස්සේ අර බයට තමයි ගොඩාක්ම බැහැ කිව්වේ. අපි සාමාන්‍යයෙන් මොන හරි බයක් හිතනවා නම් අපි ඒක කරන්නේ නැහැ. හැබැයි අපි තව වැඩෙන්න නම් ඒක කරන්න ඕනේ. මොකද අපි බය නැති කරගන්න ඕනේ. එතකොට
2012 2012 තමයි ඒක හම්බුනේ. ඊට පස්සේ මට මේ මෑතකදී හම්බුණා 2022 වල 2022 බෙස්ට් සිංගර් හැටියට ඇබිලින සුළුයි චිත්‍රපටියේ බෙස්ට් සිංගර් හැටියට ඒක ඇත්තට හරිම වටින සම්මානයක්. මොකද මම කීනකින්වත් හිතුවේ නෑ ඒක හම්බ වෙයි කියලා. ඒ අනිත් එක ඒ කැටගරි එකේ හිටියේ ඩොක්ටර් නන්දා මාලිනී ගොඩාක් අර වෙටරන් සීනියර් ආටිස්ට්ලා. ඉතින් මම ඇත්තට ඒක හම්බ වෙනකොටත් මට ඇත්තට නිකන් මොනවාද උනේ කියන එක තැනට ගියා. ඒකෙන් තමයි ගොඩක්ම මම අර ධෛර්යමත් උනේ සිංහල කියන්න. සිංහල ඇත්තට මම මොන හරි කරනවා නම් ඒක පර්ෆෙක්ට් නැත්තම් මට ටිකක් මදිකමක් තියෙනවා. ඉතින් මගේ අරම කිව්වේ මම බයක් තිබ්බා. අනිත් එක අර උච්චාරණය ඕගලන් කතා කරන සිංහල වගේ නෙවෙයි මගේ හැබැයි ගොඩාක් ඉම්ප්‍රූව් වෙලා දැන් මං හිතන්නේ ඕගලන්ට පව් කරගෙන යයි මං ඒක තමයි වෙන්න ඕනේ. බර ඇත්තට ඒ සම්මාන දෙක හම්බුනේ චිත්‍රපටිවලින්. දැන් අපි එතකොට මේ සෙග්මන්ට් එකට යන්න කලින් අපි කතා කරන්නට ආශා දැන් අද කාලේ තියෙන සින්දු වල ක්වොලිටි එක සම්බන්ධව. ක්වොලිටි එක කියන්නේ නේද විශේෂයෙන්ම දැන් අපි රස විඳිනකොට ගීතයක් අපිට අස්පියාගෙන රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විශේෂයෙන් පද රචනය, සංගීතය, හඬ මේ හැම දෙයක්ම එක විදිහට දායක වෙනවා. අතට ඉස්සර සින්දු දැන් ගුවන් විදුලියේ කියන්නේ රේඩියෝ එකේ නෑ හොය අපි ඒක අහනකොට අපි මවා ගන්නවා මේ සීන මවා ගන්නවා. ඒ ඩ්‍රීම් එක හැදෙනවා වගේ ඔළුවේ. but දැන් තියෙන සින්දු කිසිම අර ලිරික්ස් වල බලන හැම අතින්ම බලනකොට අර අමු ගතිය තියෙනවා. It doesn't allow you to have that imagination. ඒ beauty එක තියෙන්නේ අර සිතුවිල්ල මවනකොටනේ. දැන් එක ඉංග්‍රීසි වලින් උත් එක වෙලා තියෙනවා. I think හැම මම හිතන්නේ හැම රටකම මම හිතන්නේ ඒ ට්‍රෙන්ඩ් එකේ තමයි දැන් යන්නේ. මං හිතන්නේ කාලෙත් එක්ක අපි ඉවෝල්ව් වෙන්න ඕනේ. හැබැයි මම ඕල්ඩ් ස්කූල් මං හිතන්නේ මම හිතන හැටියට සින්දුවක් රේඩියෝ එකේ අහනකොට අපිට සීන්ස් අර ස්ටෝරි එක මැවෙනවා. ඒක තමයි ගොඩක්ම ලස්සන. ඉතින් ඒක තව ගේන්න පුළුවන් නම් මේ ට්‍රෙන්ඩ් එකට I think it's really beautiful. එදෙන් ටිකක් වෙනස් විදිහට හිතන්න පුළුවන් ගීපද රචකයන් බිහි වෙනවා නම් මං කියන්නේ රත්නශ්‍රී විජේසිංහන්, එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, කුලරත්න ආර්යවංශ, එතකොට කෙඩිකේ ධර්මවර්ධන ශූරීන්, අජන්ත රණසිංහන් මේ වගේ වෙනස් විදිහට හිතලා හරි ලස්සනට ලියන්න පුළුවන් අය බිහි වෙනවා නම් ආදරය ගැන කොච්චර කියන්නේ ඒ ආදරේ අර අමු තැනට ගෙනියන්න නැතුව අර ලස්සන අර සීන මවනකට තමයි ඒක ගොඩක්ම ආදරේ වියව ශෘංගාරය මේ හැම දෙයක්ම වචන වලින් හරි ලස්සනට දෙන්න පුළුවන් නේ. හරි. එතකොට අපි දැන් නටාෂා කතා කරමු ආගේ අලුත්ම ගීත නිර්මාණය ගැන. මේක මම හිතන්නේ පළවෙනි සිංහල ගීතය. ඔව් මගේ පළවෙනි සිංහල ගීතය. මේ සින්දුව කම්පෝස් කරේ අස්ලාන් ෂරීෆ්ටීන්. ලිරික්ස් ලිව්වේ අන්සෆ් අමීර්. තව මේකට මියසිකුත් කරේ එතකොට වීඩියෝ එකත් කරේ අස්ලාන් ඩිරෙක්ටර් හැටියට. ඉතින් මට අලුත් අත්දැකීමක් මේක. හැබැයි යන විදියට මං හිතන්නේ ගොඩාක් කට්ටිය මේ ඒක බදාගෙන තියෙනවා. මං හිතන්නේ embrace the song. So ඒ අතින් බලනකොට මං හරි වාසනාවන්තයි මං හිතන්නේ. ගොඩක් කට්ටිය රිස්ක් ගන්නකොට මේක රිස්ක් එකක්. ඇත්තට මේ සින්දුව කියනකොට මේ අපි මම වෙස්ටර්න් ආටිස්ට් කෙනෙක් හින්දා අපි වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එකත් අරගෙන තමයි ඊස්ටර්න් සවුන්ඩ් එකත් එක්ක මේක මික්ස් උනේ. ඉතින් it is a risk. ඒක රිස්ක්. හැබැයි අපි වැඩෙන්න නම් ඒ කියන්නේ growth එක වෙන්න නම් අපි රිස්ක් ගන්න ඕනේ.
මොකද රිස් ගන්න එක්කෙනා තමයි ඒ කැපිලා පේන්නේ. මොකද අපි ට්‍රෙන්ඩ් එකේම ගියාම ඒ තැනට නිකන් you don't stand out. ටික කාලයයි. ඔව් ටික කාලයක්. but අර ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ මම ඇතර ට්‍රෙන්ඩ් මේ ෆලෝ කරන්නේ නැහැ. සින්දුවක් අහනකොට මොන හරි තියෙනවා නම් මම කැමති නම් ඒක මම රස විඳිනවා. But I don't follow trends. It's music වලට ඇත්තට language එකක් නැහැ. It's a universal language. So whether it's Sinhala, මේ English ඕනේ භාෂාවක්. ඒක universal language එකක්. ඔව්. එතකොට මේ ගීතය මොකක් ගැනද කියවෙන්නේ කොහොමද? මේ ගීතෙන් ඇත්තට කියවෙන්නේ ආදරයක් ගැන. කපල් එකක් ගැන. මේ කතාව ඇත්තට මේ ස්ටෝරි එක මගේ හිතට ගොඩක් හිටු ස්ටෝරි එකක්. මේ කපල් එකක් ගැන මේ ආදරේ ඒගොල්ලන් ආදරෙන් ඉඳලා මැද හරියේ ඒ ආදරේ කැඩෙනවා. ඒ බොන්ඩ් එක කැඩෙනවා. කැඩිලා ඒගොල්ලන් අනියන් සමන්තා ඇති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒක ඇති වුණේ ඒගොල්ලන් හිතනවා ඒ ආදරේ අර කැඩිච්ච තැන ඒක පුරව ගන්න හදනවා කියන. ඒක කවදාකවත් ආදරය කියන්නේ අර ගැඹුරු ආදරේ කවදාකවත් අපිට එක දේවල් කරලා පුරව ගන්න බෑනේ. ඒක මම කියන්නේ මේ අමරණීය ආදරය ගැන. ඊට පස්සේ ඒගොල්ලන්ටම වැටහිලා අන්තිමට ඒගොල්ලන් එකතු වෙලා ඒගොල්ලන් ඒ තැනට එනවා මේ අපිට තියෙන්නේ මේ අමරණීය ආදරයක්. කාමය කියන්නේ වෙනම එකක්. ඒක ආදරයක් නෙවෙයි. ඒක it's just temporary. තාවකාලිකයි සහ අවශ්‍යතාවය. ඔව් ඒක ඔව්. ඉතින් මේ අතර තව එකක් මට කියන්න තියෙන්නේ අපි වෙන කෙනෙක්ට ආදරය කරන්න නම් අපිට ඇත්තට උපරිම ආදරය කරන්න ඕනේ. මොකද ඒක පිරිච්ච කෙනෙක්ට තමයි වෙන කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. මොකද අපිට ආදරේ නැත්තම් අපි ඒ හිස්තැන් තියනවා නම් අපිට කවදාකවත් ඒ හිස්තැන් වලින් වෙන කෙනෙක්ට දෙන්න බෑනේ. දැන් ග්ලාස් එකක් ගත්තත් හරි අපි වතුර පුරවනකොට කාලක් තියෙනකොට මට පුළුවන් ද 5 දෙනෙකුට ඒක දෙන්න බෑ. ආදරේ පිරෙන්න කෙනෙක් ග්ලාස් එක උතුරන්න තරමට පුළුවන් මට ඒක ෂෙයා කරන්න. ඒක ආදරවන්තයන්ටත් මේ පොදුයි කියන්නේ යාළුවන්ටත් පොදුයි වැඩ කරන කට්ටියටත් පොදුයි. කියන්නේ හැමෝටම ඒ ආදරය අවශ්‍යයි. ඉතින් අපි හැම එකක්ම කරන්නේ ඒකෙන්. අපි නටාෂාත් එක්ක කතා කරනකොට හරි ලස්සන දේවල් ටිකක් නටාෂාතින් කියවුණානේ. සමහර වෙලාවට මම නටාෂාට කතා කරන්න දීලා හොවත් නැතුව බලාගෙන හිටියේ නටාෂාටම කියන්න දීලා. ඒක හරි ලස්සනයි. ඇත්තට මමත් ගොඩක් එන්ජොයි කරනවා. දැන් මම මෙතන කන්ට්‍රෝල්ස් ටිකක් දානවා. ඒක තවත් අහනවා. දැන් සමහරට නටාෂා හිතනවා දන්නේ දැන් රුමාල් මගේ කතාව අහන් ඉන්නවද දන්නේ. ඔව් මම කතාව අහගෙන ඉන්නේ. මේ කතාව අහගෙන තමයි කන්ට්‍රෝල්ස් ටික කරන්නේ. දීලා හිටියේ වෙලාවේ. ඇත්තටම ආදරය කරන මොනවද හිතෙන්නේ නටාෂා? ආදරය කියන්නේ මොකද ඔයාලගේ හරි ලස්සන අදහස් ටිකක් තියෙනවා ආදරය ගැන. මම හිතන්නේ ආදරය ඇතර හරි සුන්දරයි. ඇතර කොම්ප්ලෙක්ස්. හැබැයි මම හිතන්නේ ආදරය කියන්නේ අපි දැනගන්න ඕනේ මම කිව්වා වගේ ඉස්සෙල්ලා අපිට ආදරය කරන්න දන්නේ නැත්නම් අපි කොහොමද වෙන කෙනෙක්ට ආදරය දෙන්නේ? අපි ගොඩාක් කට්ටිය පීඩනයටත් පත් වෙන්නේ අර ස්ට්‍රෙස් එක. සමහරක්ලාට රිලේෂන්ෂිප්ස් කැඩෙනවා. ඒ කැඩුනාම සමාව දෙන්නේ. ඒ සමාව දෙන්නේ නැත්නම් අපි ඒ වෙන ආදරයක් හොයාගෙන යනවා. හැබැයි ඉස්සල්ලා එක නම් සමාව දෙන්න දීලත් නැහැ. දැන් අනිත් ආදරේ හොයාගෙන යනවා. එතනත් වෙන්නේ ඔය ගැටුම්. ඉතින් ඒක අපි මම දන්න ඇත්තට සිංහලෙන් මොකක්ද කියන්නේ කියලා ඒක ඒ ভাইබ්‍රේෂන් එක අපි ඒකටත් එක්ක තමයි අරගෙන යන්නේ මේ පරණයකින්. හැබැයි හැමතිස්සම ඒකට මුල අපේ සිතුවිලි අපි කොහොමද ඒක කොහොමද මම කියන්නේ ඒක සමාව ඇත්තට හරිම වැදගත් එකක් in relationships. ඒ කියන්නේ ආදරවන්තයන්ටත් ඒ කියන්නේ යාළුවන්ටත්
අපි අතින් අපි මිනිස්සුයෝ හින්දා අපි හැම එකක්ම වෙන්නේ මිනිසයන්ට. ඉතින් ගොඩාක් ඉතින් මේ ස්ටෝරි එක මම කිව්වේ දැන් චීට් කරන එකයි ඔක්කොම ඉතින් it's a normal thing. හැබැයි ගොඩක් කට්ටිය මම ඒ අනුමත කරන්නේ නැහැ ඒක වැරදි. ඒක මිනිස්සු විදිහට හැබැයි වෙනවා. ස්වභාවධර්මයේ බලනකොට දැන් කියමු මොන හරි ගහක් ගත්තොත් මොන හරි ඒකට අඩුවෙන් මේ පැත්තෙන් අඩුවක් වෙනවා නම් එයා බැලන්ස් කරගන්නවා අනිත් පැත්තෙන්. ඉතින් අපිත් කරන්නේ ඒක. අපි දන්න විදියට. හැබැයි අපි හැමතිස්සම හොයන්නේ වැරදි තැන් තමයි බැලන්ස් කරගන්න. සමහරట్లాට alcohol, sometimes drugs, sometimes onion sambal. හැබැයි ඒ කවදාකවත් අර ඇතුලේ තියෙන ආදරය පිරෙන්නේ නැහැ. අපි හැම මිනිස්සයම මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම ජීවත් වෙන්නේ මොනවා බලාගෙන ආදරේ බලාගෙන. හැම එකක්ම අපි ක්‍රියේටිව් පැත්ත ගත්තත් හැම එකක්ම වැලිඩේෂන් එකක් නැත්නම් අපි කොහොමද වැඩ කරන්නේ? ඔයගොල්ලන් දෙන්න as radio presenters ඔයගොල්ලන් කරන දේ appreciate කරන්නේ නැත්නම් කොහොමද ඔයගොල්ලන් ඉස්සරහට යන්නේ? but ඒ ආදරේ හැම එකක්ම ආදරෙන් කරනකොට ඒ vibration එක ඒ විදියටම හැදෙනවා. ඉතින් මම දන්නේ වෙන කට්ටිය මොනා හිතනවද කියලා. මම ඇතර හැම එකක්ම කරන්නේ ඒ සිතුවිල්ලෙන්. ඒ සිතුවිල්ල ඇතර මම එන්කරේජ් කරන හැම ලංකාවේ හැම කෙනෙක්ටම කරන දේ ආදරෙන් කරන්න. පොසිටිව්ලි හිතන්න. ඒක ගොඩාක් ඔයාට හොඳක් වෙනවා. ඉතින් මේ සින්දුවෙන් උත් ඒක තමයි කියන්නේ. ඉතින් පුළුවන් හැම වෙලාවෙම හිතේ දේවල් තියාගෙන ඉන්න නැතුව සමාව දෙන්න. මොකද එතකොට එකක් ඔයාගේ හිත නිදහස් වෙනවා. අනිත් එක බුද්ධ ආගමෙත් ඒක තමයි කියලා තියෙන්නේ. මොකද අපි සමාව දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපි ලෙඩ ඇති වෙනවා. ඔව්. හිතේ සමාවක් නැහැ නේද එතකොට? ඔව්. ඉතින් ඒක දිගින් දිගට යනකොට අමාරුයි. ඉතින් අර පීඩනේ තව වැඩි. එතකොට නටාෂා ඉදිරි වැඩ කටයුතු මොනවාද? ඉදිරි වැඩ කටයුතු ඇතර මේ අවුරුද්දේ තව ඉන්ටර්නැෂනල් ෆ්‍රැන්චයිස් එකක ඒ තුන්වෙනි අධීරය මම ජජ් කෙනෙක් හැටියට ඉන්නවා. ඒක මම දන්නේ පුළුවන්ද කියන බ්‍රෑන්ඩ්ස් කියන්න පුළුවන්ද කියලා බෑ. හැබැයි ඒකට අමතරව තව සින්දු මම ප්‍රොඩියුසර්ස්ලාත් එක්ක කතා කරගෙන දැන් තව ඉස්සරහට මේක ඇවිල්ලා it's the first song. දෙවනි එක තව මේට වඩා ගොඩාක් වෙනස්. හැබැයි උගලම් ගොඩාක් කැමති වෙයි. සමහරක්ලා නටන්නත් පුළුවන් වෙයි මම හිතන්නේ. දැන් හිතන්නකෝ ඔය පළවෙනි සින්දුව කරේම නටාෂා රිස්ක් එකක් කරන්නේ. නේ ප්‍රොනන්සියේෂන් ගැනමනේ මුලින් හිතේ හිතායේ. හැබැයි මම හිතනවා ඒක දැන් අදාළ නැහැ කියන එක. දැන් ඒ ලැබෙන ප්‍රතිචාරات එක්ක මාර කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඇත්තට මේ නිව් ජෙනරේෂන් එකට මම thank you කියන්න ඕනේ. මොකද අලුත් ශාස්ත්‍රයට එන සිංගර්ස්ලාට ඒගොල්ලන් ඇත්තට ඇක්සන්ට් එකත් එක්ක තමයි හැම එකක්ම කියන්නේ. ඇත්තට I'm talking about the new singers. ඉතින් ඒක අහනකොට මම හිතුවා මට මම සිං කරන එක එච්චර අමුතුවෙන් හිතන්න ඕනේ නෑ. ඒක ඇත්තට ඒක හොඳයි. I mean මමත් ඒකෙන් ගොඩාක් encouragement එකක් ගත්තා. ඕගොල්ලන්ට ඇත්තට ඔය දෙන්නටම සිත FM හැමෝටම හරිම ලොකු thank you එකක් කියන්න ඕනේ. මම අලුත් ආටිස්ට් කෙනෙක් ඕගලන්ට කියන්නේ even though I have been an artist in the western industry සිංහල ගීත සිංහල කොහොමද කියන්නේ සංගීත ශාස්ත්‍රයට අලුත්. I think මම ඇතර අත් දෙක වෙනලා thank you කියලා කියනවා. support කරාට මම encourage කරනවා හැමෝටම අහන කට්ටියට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක හරිම ලස්සනයි. මම කියනවා විතරක් නෙවෙයි ඒකට දායකත් වෙන කට්ටිය ඇවිල්ලා ඇක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. චානුක ප්‍රබුද්ධයි හරිනි කාව්‍යංජනී ඒ දෙන්න හරිම ටැලන්ටඩ්. දෙන්න
ඒ සීන්ස් හරිම ඒගොල්ලන්ගේ ජීවිතයට බලපානවා වගේ තමයි ඒගොල්ලෝ ඇක්ට් කරේ. මොකද එච්චර කෙමිස්ට්‍රි එකක් තිබ්බා ඒකට. ඉතින් හරිම ලස්සනට ඒගොල්ලන් ඒ ස්ටෝරි එක හැම සීන් එකක්ම පර්ෆෙක්ට්ව ඒගොල්ලන් කරා. තව මගේ costume designers ලා මතක් කරන්න ඕනේ රුෂෙල් තිසේරා, මෙලනී විජේසිංහ, එතකොට මගේ makeup artist ඉරේෂා, අස්ලාන්, entire crew of Friday Entertainment production team හැමෝටම ඇත්තටම මට දායකත්ව මොන හැම එක්කෙනෙක්ටම thank you කියනවා. හරි එහෙමනම් ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන අද ආවට ස්තුතියි. ඉදිරියටත් තව අලුත් ගීත නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා විශ් කරනවා. ඒ වගේම නටාෂාගේ YouTube channel එකේ තියෙනවා නේද සින්දු? ඉතින් අපි ආදරණීය ශ්‍රාවකින්ට කියනවා. ඒ කෝට් එක කියන්න. කියන්න. වා කියන්න. මගේ හදිස්සියෙන්වත් ඒක හරියට ප්‍රොනවුන්ස් වුනේ නැත්තම් පොඩ්ඩක් කියන්න. ඕකේ. ඉතින් නටාෂාගේ සින්දුව ගිහිල්ලා YouTube එකේ බලන්න. ඒක ලස්සන වචන ටිකක් තියෙනවා. ඒකත් දැන් මම ඔයාලට කියන්න හදන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. පැතු ආදරය නොලැබෙන තැන සොයා යන අනියම් හමුවීම් මිරිඟුවකි. සියල්ලට පෙර ඔබ ඔබට ආදරය කරන්න. එතුලින් අව්‍යාජ ඔබේ සම්බන්ධතාවය තුළ ආදරය ශක්තිමත් වනු ඇත. මෙහෙම කියන්නේ නටාෂා රත්නායක. හරිම ලස්සනයි මේ වචන ටික. ඉතින් ඒ වගේම තමයි සින්දුවත් ලස්සනයි, මියුසික් වීඩියෝ එකත් ලස්සනයි. ඉතින් අනිවාර්යයෙන්ම සිතහන ඔය ආසෙතෙන් මේ ගීතය අහනවා වගේම YouTube එකටත් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න කියලා මතක් කරන ගමන් නටාෂා එහෙනම් thank you මාව invite කරාට. thank you. අද දවසක අපි මුණ ගැහමු අලුත් සින්දුවක් එක්කම. thank you.